මේ පාර ඕලෙවල් ලියන පුංචි ඔයාලට කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා පොඩි රෝඩ් මැප් එකක් හදන එක ගැන. ඉතින් මේ රෝඩ් මැප් එකේදී අත්‍තරම වෙන්නේ ඔයා 10 වසරේ 11 වසරේ කොච්චරක් ඉවර කරලා තියනවද? වැඩ වලින් කොච්චරක් ඉවර කරලා තියනවද? පේපර්ස් වලින් කොච්චරක් ඉවර කරලා තියනවද කියලා එක පොඩි සටහනකට ගන්න එක. මේක මහලුකු මැජික් එකක් නෙවෙයි. ඔයාට හරිම සරල දෙයක් තමයි කරන්න තියෙන්නේ. half sheet එකක A4 කොලයක් අරගෙන මේක දෙකට නවාගෙන එක පැත්තක දාන්නවා 10 වසරේ මොනවද ඉවර කරලා තියෙන විෂයන් මොනවද ඉවර කරලා නැති විෂයන් මොනවද කරලා තියෙන past papers අනිත් පැත්ත ලියාගන්න 11 වසරේ ඔයා මේ විදිහටම මොනවද කරලා තියෙන්නේ මොනවද කරලා නැත්තේ කියලා. එතකොට ඊළඟ ස්ටෙප් එක විදිහට ඔයා කරන්න ඕන ඔයා වැඩ කරලා නැති කොටස් වලට වැඩි අවධානයක් දීලා ඒ ටික හරියට කවර් කරගන්න එක. මේක මම මෙහෙම සරලව කිව්වට ඔයාට මේ වැඩේ හරියටම කරන්න දවසක් විතර යන්න පුළුවන්. ඒ වුණාට මේ වෙලාව වැය කරලා ඔයා මේ වගේ රෝඩ් මැප් එකක් හදාගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට මුළු සිලබස් එකම හරියට කවර් කරගෙන පාස් පේපර්ස් උත් කවර් කරගෙන O-level exam එකට ෆේස් කරන්න පුළුවන්. ඉතින් මේ මෙතඩ් එක ෆලෝ කරලා බලන්න ඔයාටත් මේක සෙට් වෙනවද කියලා.